Hi, good morning ඔයාලා හැමෝටම. ඉතින් මේ තමයි මම වගේ YouTube channel එකේ අරන් යන පළවෙනි වීඩියෝ එක. ඉතින් අද මම මේ නිවන් දවසේ බයිසිකලෙන් යන්නේ. මේ සතියට ඕන කරන බඩු අරන් යන්න. මුලින්ම මම ආවේ next value එකට. ඒකට ගිහිල්ලා මට ඕන කරන දේවල් ටික ගමු. ඒ තමයි මගේ ගමන් සගයා. දැන් එහෙනම් ඉස්සරහට වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට පුංචි කතාවක් එක්ක අපි වීඩියෝ එක ඉස්සරහට බලන්න. මුලින්ම කියන්න ඕනේ මම මේ YouTube channel එක පටන් ගන්න හේතුව ඇත්තටම ජපානයේ මේ ගෙවන ජීවිතේ මට ඕන වුණා මතක එකතු කරන්න. ඒක මේ විදියට ඉස්සරහට මගේ YouTube family එකත් එක්ක මම දිගටම වීඩියෝස් අරගෙන එනවා. ඇත්තටම ජීවිතේ අපිට නේද අතීතය අතීතේ වුණ දේවල් වෙනස් කරන්න බෑ. අනාගතේ මොකක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපිට පුළුවන් එකම දේ මේ ගෙවෙන ජීවිත කාලේ ගෙවෙන මොහොත සතුටින් ගත කරන්නනේ. ඇත්තටම ලංකාවේ ගෙවන ජීවිතයට වැඩිය දැන් මෙහි ජීවිතේ වෙනස් කියන්නේ අපි හැමදේම තනියම කරගන්න ඕනේ. වෙනදට සාමාන්‍යයෙන් අම්මලා එක්ක එකට එකතු වෙලා කඩේට ගිහින් බඩු අරන් ආවට දැන් මාසේ Tamanට කෑම බීමට ඕන කරන දේවල් මොනවාද අඩුපාඩු මොනවාද හැමදේම තනියම කරගන්න ඕනේ. ඉතින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ ඉස්සරහට බලාගෙන යන්න මොන වගේද ජපානයේ මාකට් එකක් මොන වගේද ඒ කියන්නේ දැන් ඔය හැම බඩුවකම මිල තියෙනවානේ. ඒ මිල yen වලින් තියෙන ජපාන් පාවිච්චි කරන මුදල් එක කියන්නේ. එතකොට තියෙන මිල ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් බලනවා නම් yen ගාන ලංකාවේ රුපියල් වලින් දෙගුණයක් වගේ. කියන්නේ ලංකාවේ මෙහි සල්ලි වලින් රුපියල් 300ක් වගේ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 600ක් වගේ. ඔය දැන් මට හම්බුණා මෙහි අර කුළු බඩු ලංකාවේ කුළු බඩු ගොඩක් වර්ග තිබ්බා. එන්සාල්, කරාබු නැටි, කොත්තමල්ලි, අබෑට ඒ වගේ ගොඩක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර සුපර් මාකට් වල හම්බෙලා නැහනේ. අර ඒ වගේ දේවල් ගොඩක් තිබ්බා. එන්සාල් එහෙම ඒවත් තිබ්බා. ඉතින් ඔයගොල්ලොත් බලන්න මැක්ස් වැලියු එකක ජපානයේ ජීවත් වෙන කෙනෙක් නම් මැක්ස් වැලියු එක මෙන්න මේ වගේ බොටල්ස් වල තියෙනවා.
りますよ。あります。あるんです。大丈夫ですよ。そのままで。そのまま大丈夫。大丈夫よ。ありがとうございます。ちょっとも大丈夫。はい、大すみ丈夫。ません。2250円ですね。お願いします。ありがとうございます。ありがとうございます。2250円です。お支払い方法をお選びください。Select payment type. If you use Way on Point, touch the button first. Get the card reader to read your card. If you push neither of the following buttons, a normal receipt will be taken from your card. ワンポイントをご利用の場合は先に押してください。画面からBaru dengar barang kita deh. Ada තියෙනවා හඳ බාහියක් වගේ තමයි දෙත්තේ. ඒ කියන්නේ එහෙමනේ අපි ජපානයේ ජීවත් වෙද්දී ඇත්තටම පොය ළඟ දවසක එනවා කියලා දැනෙන්නේ. හඳ දැක්කම තමයි හිතේ. හඳ දැක්කම හිතනවා දැන් පොය ළඟ ඉඳවම. ඒ දවසක් නෝනත් ලස්සනට හඳ පේනවා ඉතින්. ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ ඇත්තටම ඊට පස්සේ දවස. ඊට පස්සේ දවසේ මම මොහොතට ගිහිල්ලා මෙතන ඉඳන් මම මුකුත් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්නකො නිදහසේ. ඇත්තටම හිතට මාරම නිදහසක් දැනෙන්නේ. ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. යහපතක්ම වේවා. මං හිරු. Thank you for watching.